අද ප්ලේ කරන්නේ මෙන්න මේ ගේම් එක. ඉතින් මම මේ ගේම් එකේ සෙටින්ග්ස් වලට ගිහින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. හරි අපි ස්ටාර්ට් දෙමු. මේක අපිට තියෙන්නේ බෝලයක් ගෙනියන්න මේ ලෙවල් වලට පේනදි ගොඩක් තියෙනවා. අර පේන්නේ 60ක් ලෙවල් තියෙනවා. අපි තාම පළවෙනි ලෙවල් එකේ ඉන්නේ. මේක ටියුටෝරියල් එකක් ගියා. ඒක මම ප්ලේ කරා. ඊට පස්සේ තමයි පොඩි අයිඩියාවක් ගත්තේ මේකේ කොහොමද ප්ලේ කරන්න කියලා. ආට පේන නැති අපිට කොළපාට ඩයමන්ඩ් එකක් පෙන්වන එක නැති වුණා. ලයිෆ් පාත් තියෙනවා. අපි තියෙන එහෙම ගෙනියන්න ෆ්‍රෙන්ඩ්ස්. මේක අපිට ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් MB 50ක් 53ක් විතර තමයි උනේ මට නම්. ඉතින් මේක ඩවුන්ලෝඩ් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ආට. අපි බලමු මේකේ මිෂන් ටිකක් ප්ලේ කරන්න ලෙවල් ටිකක්. ඉතින් මේක එන ඔෆ්ලයින් ගේම් එකක්. මේක ටිකක් ගොඩක් අමාරුයි අනිත් ලෙවල් වලට යනකොට. මේ මොනවද මේ කොළ පාට කොටු? ඩයමන්ඩ්. අතන තව එකක් තියෙනවා. අර පේනද බාධක වලින් මේවාලා අපිට මේක යන්න තියෙන මගේ නම හරියට මතක නැහැ. මේක කැපුණොත් එහෙම අපි බෝලේ මොකද වෙන්නේ? මැරෙනවද? බෝල මැරෙන්න විදියක් නැහැ නේ. මොකද දන්නේ වෙන්නේ කොහොම හරි අයිඩියා ගන්න. හරි අපි පළවෙනි ලෙවල් එක මම හිතන්නේ කම්ප්ලීට් කරා. එච්චර අමාරු නෑ. අර පේනවා තියෙන නෙක්ස්ට් ලෙවල් අපිට යන්න උලා මේක ටිකක් පරණ ගේම්. හරි ෆ්‍රෙන්ඩ්ස් මම ඇඩ් එක මෙහෙම කරා. මම ඒවා වීඩියෝ එක හදද්දි කපන්නම්. ෆ්‍රෙන්ඩ්ස් අතන තව බෝලයක් තියෙනවා. ඩයමන්ඩ් එකකුත් ෂීට් වැටුණා. හරිනේ. පළවෙනි පාරම කෙලුණා නේද? අවුලන්න අපි තව යමු. මෙතනින් කෙලින්ම ගියා නම් හරි අපි කෙලින් එන්නේ එතකොට. මෙතන ෂේප් එක නවත්ත ගත්තා. මෙතෙන් දාමු මීටර්. හරි. ෂේප් එක අපිට කරගෙන යන්න තියෙන්නේ. පොඩ්ඩක් අමාරුයි වගේ මේ ලෙවල් එක. අතන බෝට්ටුවක් පේන්නේ. ඒකට බෝට්ටුව තියෙනවා. එතෙන් යන්න බෑ. මේක දිගේ යන එක තමයි ඩේන්ජරස් තුමගේ. හරි අවුලන්නේ. මෙතන අවුලන්නේ මේ මොකක්ද මේ බෝලේ? ඒක වැටුණා වතුරට. ඒක එහෙමද කරන්න ඕනේ එතකොට. හරි කමන්නේ. මෙතන මේකක් තියෙනවනේ. මොකක්ද ඒකට කියන්නේ දන්නේ. නෝ නූලෙන් තව පොඩ්ඩෙන් ගඟට වැටෙනවා. ෂීට් කැපුණා නේද? කෑලි කීයකට කැඩුණාද මන්ද? අපි ෂේප් එක යමු මෙතනින්. නෝ අඩෝ ෂීට් ඔයි. අපිට තව ලයිෆ් දෙකක් තියෙන්නේ. එන අමාරුයිනේ. අමාරු නෑ මේ ගැහුව එක මේ හරකෙක් වගේ යනවා මම. අනාගත්තා. අර ඊසි සරල වැඩක් තියෙන්නේ. පඩිපල නගින්නේ කොහොමද බම් බෝලයක්? අර ලිෆ්ට් එකක් වගේ කොහෙද ගියේ? අයිනවනේ. නගහන් ඕකට. හරි. හරි අපි මිෂන් එක යමු. දැන් මෙතන මිෂන් එක බහිමු. නෝ. තව පොඩි වැටෙනවනේ. තව බෝලයක් අතන තියෙනවා. අතනින් යන්නේ කොහොමද? මෙන්න මේ තැන් වලින් යනකොට මං හරවන්න බෑ. මේක හැරවිලානේ තියෙන්නේ. අමුතු හැරවිලා තියෙන වටේට. මේ මොකක්ද කරන්න තියෙන්නේ? අපිට මේක චොට්ටක් ඉමින් ගා. නෝ වේ. මේ නත් කෝරක යන්නේ අපි මේ. කොහොම හරි කමන්නේ. කොහොම හරි දින්නනේ. බෝලේ වලින් යවන්න වෙයි. බලමු බෝල් කොහොමද වැටෙන්නේ කියලා. ඊළඟ පාර කැරටිලා ඉවරුණාම යමු. අපි ගියා විතරයි කැරුණා ඒක. අවුලන්නේ ගොඩ බෝට් වෙන කොහෙද යන්නේ මේ බෝලේ දැන්? මේ ඊළඟ ලෙවල් එකටත් යනවා දැඩ් එක. නෑ ප්ලීස් වේට්. හරි. ඩයමන්ඩ් 4ක් හොයාගෙන ෂීට් කිව්වලු. මෙතන ෂේප් එක යන්න වෙන්නේ. කෙලවුණා නේද යාළුවනේ? රතින්න දානවා යහස් කුරු යනවා ඇහෙන වෙති. ගණන් ගන්න බා. අවුරුද්දනේ මං ඉතින්. අපි ගියා. ඔන්න තමයි ගේම් ගන්න. දැන් මෙතන තිබ්බ එක. ආවා. මයි. මේක නම් ඩේන්ජරස්. අපි වත්තන හිටින්න ඕනේ බං ගිහිල්ලා. ෂේප් එකේ. තව පොඩ්ඩක් යනවනේ. හරි නියමයි.
ඕනම් මොනවද අපි එකපාරක් මැරුණාද ආවුනේ එක ලයිෆ් එකක් නැහැ ෂේප් යමු ෂේප් එකේ දාගෙන යන්න ඕනේ නැත්තම් කියලා වෙනවා මේ තැන් වලින් අයියෙන් යුත් වැටෙනවනේ කොහොමද ඔක් කියන්න දෙයක් නැහැ මම බැලුවා කොහෙද දාන්න ඕනේ කියලා තව පොඩ්ඩක් පයින්නෝ මම ඕ ඒක එහෙනම් කැත වැඩි ඈ මේ ලිෆ්ට් එකේ ඉන්නෙත් මේක හරියට මෙතෙන්ට එන වෙලාවටමනේ ගස් ඇතුළේ කොහමද මේ ගස් ඇතුළේ ගඟ ඇතුළේ කොහමද අනේ ගස් මේ වෙලා තියෙන පැලවිලා තින්නේ මෙතනින් යන්න දෙන්න අපිට බෝට්ටුව පේන්න තව ටිකයිද නැත්නම් අන්න ඔව් හරි අපිට උඩට ගිහින් ආයි පල්ලෙහාට එන්න තියෙන්නේ අටුනෝ සේව් පොයින්ට් කොහෙද දන්නේ සේව් වුණේ ගේම් එක එතන වෙලාවට හරි හිමි දුරට දාගමු කන්දක් දන්නෙත් නෑ තව ඩයමන්ඩ් එකක් මේ ඩයමන්ඩ් වලින් මොකක්ද දන්නේ කරන්න ගේම් එකේ ඕ නෝ හරි දැන් යන්න දෙන්නේ මෙතනින් අපි ශනික යමු ශනික ගිහින් නවත්ත ගන්න බැරුණාම කෙනෙක්ම දැන් බෝට්ටු ඉතින් ආනේ හරි ඒ ලෙවල් එක කම්ප්ලීට් ඇට් එකක් යනවනේ ඉතින් හරි හතරවෙනි ලෙවල් එක මෙතනින්ම යන්න තියෙනවා කොහොමද යන්නේ දැන් මේ ගියා අපි මෙතනින් දාලා යන්න ඕනේ ඒසිනේ මෙතන මොකද්ද මෙතෙන් අපි පයින්න ඕනේ උනාට මේ පයින්න බෑනේ බැරි නෑ පුළුවන් නඩෝ යන්න කලින් නැග්ගනම් ඕ ඒක හරි මේක වැටුණානේ දැක්කද ඒක ලිෆ්ට් එකේ වගේ එකේ වැදිලා ආයි බිම එකකන් මැරෙන්න සුගන්න බෑ පළවෙනි ලෙවල් එකේ අර පළවෙනි ලෙවල් එකේ මම මැරුන්නේ නැද්ද මතකත් නෑ ඕ නෝ යන්න එපා මොකදනේ මේ පැත්තට හැරිලා වගේ ආයෙ වැටුණා පැත්තට හැරිලා වගේ නේද අර කෙලින් හැරෙන්නේ යන්නේ අනේ මන්ද මේ ගේම් එකේ හැටි වෙන්නේ නැති මොකද්ද මේ පෙට්ටිය අම්මඩ උඩ කැඩුනානේ පෙට්ටිය මේක මොකද්ද ඕනෝ මේ යන්න දෙන්නේ නා වැටුනොත් කියලා ඕනෝ ෂේප් එක හරවගන්න මල්ලි කෙලව ගන්න රංග හදන්න එපා අදියන්ට යේ මම්මි කියන්නේ වැහෙනවත් ගන්න මෙතන මොකුත් නෑ මෙහෙම තිබ්බම් පේන්නේ නෑ තව පොඩ්ඩක් මං හිතුවේ ලිෆ්ට් එක දැක්කේ නෑ මං ඒක හරි ගැම්මක් තමයි ඉතින් channel එක subscribe කරලා නැති අය subscribe කරන්න ඉතින් like එකක් දාන්න ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මම තව මේ වගේ ගේම් ප්ලේ එකක් ගේන්නම් තව ඇඩ් එකක් ඇයිද නෑ මේ එක ඇඩ් එකක් කර ඇඩ් එකක් යන්නේ අපි බලමු තව කොච්චර වෙලා අපිට තව විනාඩි 9යි ගානක් ගිහින් තියන්නේ තව ටිකක් මේක ප්ලේ කරලා අපි තියමු වීඩියෝ එක මෙතනින් ඉවර කරමු ඕනෝ අපි ලෙවල් 5 ප්ලේ කරන්න ඊළඟ පහ අම්මට සිරි වැටුමු ඊළඟ එපිසෝඩ් එකෙන් ගේන්න ඉතින් මේක විස්තර මම මේ වීඩියෝ එකේ දායි ආර බලන්න මුල ටිකේ කතාවෙන් කරා ආයෙ දුන්නත් මේක ලයිව් 4ක් නෙවෙයි 5ක් තියෙන්නේ මෙතනින් යන්න බෑ ඉතින් පුළුවන් ඕ තව පොටෙන් ආයෙ වැටෙනවා හරකෙක් වගේ යන්නේ මෙන්න දැති රෝදයක් දැති රෝදනේ දැන් තමයි නම් මතක් වුනේ මේකෙන් පයින්න බෑනේ අපිට වැඩි ගොඩක් උඩින් යන්නේ ඔව් මේ මොකද්ද මේ
වේගෙන් යන්න තියෙන්නේ. මම මේ ග්‍රැෆික් ලෝ දාලා තියෙන්නේ උනාට හොඳ ග්‍රැෆික් තාත්තයක් තියෙනවා MB 53ට. හයි දාලා බලන්න ඔයාලා. මම ලෝ දැම්මයි දන්නේ. කියලා හිතුවට මං මේ වීඩියෝ ස්ක්‍රීන් එක හරි නෑ. අනිත් ෆෝන් එකත් හරි නෑ. ඒ නිසා ලැග් වෙනවා. ඒ නිසා තමයි මම මේ දැම්මේ. මෙතන දෙකක් තියෙනවා දැති රෝද. අපිට තියෙන අර මැද ඉන්න ගිහිල්ලා. ඉඳලා ඉවරලා අඩෝ මේ ලීමන් ඉද්දී මෙයා වෙනවා. ආයන් හරකෙක්ව ඊදී එකපාර යන්න තු මෝඩ වැඩ කරනවා. මෝඩයා. ගියා නම් හරි ශනික. ආෂිටෝ මේ ලෙවල් එක පෙරදුනොත් නම් ඉවරයි. හරිනේ පෙරදුනා. හරි. කිව්වා ටිකක් අමාරු කියලා මම හරකෙක් වගේ ප්ලේ කරේ කියලා. තව වැඩ එකක් මේකත් ඒ වගේද නෑ. ඉම්ප්‍රෙස් ඔයාලා මොකද හිතන්නේ මේ ගේම් එක ගැන? ඉතින් මේක බට්ටම අමාරු ගේම් එකක්. ඉතින් මේක ඔයාලට පේනවද ලෙවල් ගානක් පට්ට ලෙවල් ගැටියක් තියෙනවා. ඉතින් මේක ලෙවල් 5ට යනකොට අපිට ගොඩක් අමාරු වුණා කියන්නත් බෑ. මීඩියම් ලෙවල් එකේ අමාරු වුණා. ඒ වුණාට මං හරකෙක් වගේ ප්ලේ කරා. ඉතින් වෙස් හයි දැම්මොත් කොච්චර හොඳට තියෙද? අපි හයි දාලා පස්වෙනි එක ප්ලේ කරලා බලමු. ඉතින් මේ පාර විතරක් මම ප්ලේ කරනවා. ඔයාලට පේන නැති හයි දාපුවාම මට වන් දන්නේ නැහැ. කල්ලෙත් මෙහා තිබ් අනේ මන්ද. කොහොම හරි වෙනසක් තියෙනවා මොකක් හරි වෙනසක් ඇති. නැත්තම් බං හයි තියෙන්නේ මොකටද? ගස්සේ වෙනස් නේ. මට නම් පේනවා නිකන් ගස් නිකන් වෙනස්. නෝ ඒ මොකක්ද ඒ උනේ? මට මෙලෝ මුගලක් තේරුන්නේ නැහැ උනාට අපිව මෙතනින් ආවේ. අඩෝ. ඔය මේ ගල් බෝල්නේ මම මේ අපි ලී බෝලේ මු ගල් බෝලයක් ගනනලා. කැත වැඩ. හරි. එතනදී අපිට කෙලුණේ බලහන් ඉතින් ගිහින්නෙත් නැහනේ. ගිහිල්ලා නම් තිබ්බා. ඉවර කරන්න ඔන්න මෙන්න තේත්තේ හරකෙක් වගේ හැප්පිලා තියෙන්නේ. ෂීට්. මේක නම් චුට්ටක් කජු කන වැඩක් තමයි උනාට මට කජු කන්න බෑ බා. කජු කනකොට අර පොත්ත කන්න බැරි සීන් එකක් තියෙනවා. අර ගිය ගමන් යමු. මං හිතුවේ එතනත් හරි කියලා. මෙතන ගල් බෝල 3ක් තියෙනවනේ බා. ඉතින් දැන් අපි මේ තුනම තල්ලු කරන් යන්න try එකක් දෙන්න හැදුවේ උනාට බෑ. හරිද මේක වැටෙනවා. එතකොට ඒක උත්සාහ කරලා වැඩක් නැහැ. හරිනේ අම්මමත් ඇඬුවා. ඒකත් උත්සාහ කරලා වැඩක් තියෙනවා. ගේම් එක ප්ලේ කරන්න බෑ මොනවා නැත. මින් වැටෙන එක වැටෙන්න දුන්නේ නේ. අනේ මේ මට නම් බෑ ඊට පස්සේ ප්ලේ කරන්න ගේම් වල. අර ටිකයි තියෙන්නේ. මේ පාරත් අරක එක්ක කියන්න එපා. ස්ලෝ. ඔන්න තමයි ගේම් ගන්න මල්ලි කියලා හිතුවට මේ ගොනා වගේ ගහන්නේ. ගොන්නු ගේම් ගන්න ඈ. ඒ උනාට මේ ගහන්න බලාගන්න තියෙන්නේ. හරි. මම ඉවර කරනවා ලෙවල් එක. ඕක මං හෙට උදේ ගහන්නේ. හරි මේ තියෙන ගේම් එක නම් බලාගන්න දාලා. එතකොට මම මේක යටට ගිහින් පෙන්නුවොත් මේ විදියට දාලා ආයිතුරු ටික බලාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ගේම් එක මේ ලෙවල් අපි අඳුරන්නේ නැහැ. ඉතින් මේ විදියට තමයි මේ ගේම් එක බලාගන්න පුළුවන් ඉන්නේ MB 53ක පොඩි ගේම් එකක්. එහෙනම් අදට අපි යනවා බයි.